මුලතිව්හි හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යාගාරයක් වසා දැමීමට මැරිටයිම් පත්තු ප්‍රාදේශීය සභාවේ හමුදාවට දැනුම් දීමක් කළා තියෙනවා. ඒ යුද්ධයෙන් පීඩාවටපත් පදිංචිකරුවන්ගේ ජීවමනෝපායන්ට එමගින් බරපතල හානියක් සිද්ධ වෙනවා කියලා පවසමින් මැරිටයිම් පත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති චින්නරාසා ලෝකේශ්වරන් පවසන්නේ ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි අනුව මෙම තීරණයගත් බවයි. මුලතිව්හි මැරිටයිම් පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කෙපාපුලව්හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩමක හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යාගාරයක් වන බ්ලූ බේල් සැලොන් වසා දමන ලෙස ඉල්ලමින් මෙම දැනුම් දීම කර තිබෙන්නේ. එවැනි ක්‍රියාකාරකම් වලට හමුදාව සම්බන්ධ වීම හෙලා දකිමින් මෙම ක්‍රියාවන්හි ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ජීවිතවලට සහ ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව ලෝකේශ්වරන් පවසනවා. ඊලංකේ තමිල් අරසු පක්ෂයේ නියෝජිත ලෝකේශ්වරන් කවුන්සිලයේ නියෝගය ක්‍රියාත්මක නොකළහොත් නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු පවසලා තියෙනවා. ඉතින් එයා නීතිමය පියවර ගන්නවලු මේක අයින් කරේ නැත්නම් මේ හමුදා විසින් පවත්වාගෙන යන ලබන බ්ලූ බෙල්ස් සැලොන් එක මේක රූපලාවන්‍යාගාරයක් විදිහට පවත්වාගෙන යන්නේ හමුදාවෙන්. ඉතින් මේ මැරිටයිම් ප්‍රාදේශීය මේ සභාවෙන් තමයි ලේකම් කාර්යාලයෙන් තමයි මේකට නියෝගය දීලා තියෙන්නේ මුලතිවල. ඉතින් අපි දන්නේ නැහැ මේකේදී කොහොමද මේ යුද්ධයෙන් පීඩාවටපත් වෙච්ච පදිංචිකරුවන්ට ජීවනෝපායට බාධා වෙන්නේ කොහොමද කියන එක මේ දැන් යුද්ධය අවසන් වෙලා මෙතුවක් කාලයක් ගියාට පස්සේ මොකද යුද්ධය අවසන් වුණා 2009 ඉඳලා මේ වෙනකන් මේක බාධාවක් මේක තේරුමක් නැතුව තිබිලා දැන් කොහොමද එකපාරට මේ අවුරුදු ගානකට පස්සේ ඔවුන්ට මේක ජීවනෝපායට සහ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙන්නේ මේ සැලොන් එකක් කියන එක. ඒ වගේම මේ ආණ්ඩුව සම්බන්ධෙනුත් මේ දෙයක් කියන්න ඕනේ මේ වගේ නියෝග දෙනකොට මේවා නියෝග මෙහෙම බය නැතුව ඉදිරිපත් කරන්නේ මේ ඊළඟේ තමිල් අරසු පක්ෂයේ ලෝකේශ්වරන්. ඉතින් මෙයා ඔහොම කෙලින් හිටගෙන ඒගොල්ලෝ දැන් උතුරේ බල්ටි ගහන්න පටන් ගන්න තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක. කොහොමද කින්දමන්ද කියන එක සම්බන්ධයෙන් අපිට තේරුමක් නැති වුණාට අපිට යම් දේවල් තේරෙනවා මේ ආණ්ඩුවේ තියෙන මේ අර පණ නැති ගතියක් පොඩ්ඩක් පේනවා. ඒක නිසා මේ කොහොම හරි හමුදාවට තමයි මේ නියෝගය ලබා දීලා තියෙන්නේ ඒක අයින් කරන්න කියලා. ඉතින් රූපලාවන්‍යාකාරයක් හමුදාවට ගැලපෙන්නේ නැහැ කියලා හිතුවද එහෙම නැත්නම් වෙනත් කාරණයක්ද කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආරක්ෂකයන් සහ ඒ අදාළ බලධාරීන් කල්පනා කරලා බලන්න ඕනි. ජනතාව විදියට අපිට පේන්නේ වෙනම දෙයක්. ඒක හිතා ගන්න. කොහොමද විවිධ අර පෝරාවට මේ පෝරාවට උමනා හැඩතලයට තමයි රට දැන් මේ වෙලාවේ දුවන්නේ. ඒක නිසා අපිට ඒවා ගැන මුකුත් කියන්න අදහස් දක්වන්න බෑ. මේ මොකද උසාවි දානවා නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ ඒ චෝදනා කරන මිනිස්සුන්ගේ වැරදිකාරයෝන්ගේ නෙවෙයි චෝදනා කරන මිනිස්සුන්ට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක නිසා අපි කට උඩ අරගෙන බලාගෙන ඉමු.